අද අපි සාකච්ඡා කරන්නේ පොදු පරමාර්ථ මූල්‍ය ප්‍රකාශන සම්බන්ධයෙන්. ඒතර පොදු පරමාර්ථ මූල්‍ය ප්‍රකාශන කියන්නේ මොනවද කියන එක අපි මුලින්ම බලමු. ඒතර පොදු කියන අදහස ගත්තහම පුතේ ඔයාලට කියන්නේ පොදු කියලා කියන්නේ හැමෝගෙම භාවිතය කියන එකනේ. හරිද? ඒතර ව්‍යාපාරයක අපි දන්නවා ගිණුම්කරණයේ අරමුණ වෙන්නේ ව්‍යාපාරයක ඇල්මැති පාරිශ්‍රවයන්ට තීරණ ගැනීමට දාලා තොරතුරු සැපයීම. ඒතර පොදුවේ හැමෝම වෙනුවෙන්ම තොරතුරු සපයනවා නම් මූල්‍ය ප්‍රකාශනයකින් අපි ඒකට කියනවා පොදු පරමාර්ථ මූල්‍ය ප්‍රකාශනයක් කියලා. හරිද? ඒකේ නියම නිර්වචනය තමයි පුතේ විශේෂිත වූ තොරතුරු අවශ්‍යතා ඇති නමුත් ඒවා ඉල්ලා සිටීමේ හැකියාවක් නොමැති පාර්ශව උදෙසා පිළියෙල කරන මූල්‍ය ප්‍රකාශන තමයි පුතේ පොදු පරමාර්ථ මූල්‍ය ප්‍රකාශන කියලා කියන්නේ. එතකොට පොදු පරමාර්ථ මූල්‍ය වාර්තාකරණයේ අරමුණ මොකක්ද? පොදු පරමාර්ථ මූල්‍ය වාර්තාකරණයේ අරමුණ තමයි ඔයාලට විභාගයෙන් අනිවාර්යයෙන්ම අහන ප්‍රශ්නේ. එතකොට පොදු පරමාර්ථ මූල්‍ය වාර්තාකරණයේ අරමුණ වෙන්නේ වාර්තාකරණ ඒකකයක ආයෝජකයන්ට, විභව ආයෝජකයන්ට, ණය හිමියන්ට සහ අනෙකුත් ණය හිමියන්ට තීරණ ගැනීම සඳහා අවශ්‍ය කරන තොරතුරු සැපයීම. මොකද ළමයි පොදු පරමාර්ථ මූල්‍ය වාර්තාකරණයේ අරමුණ වෙන්නේ ව්‍යාපාරික ආයෝජකයෝ, විභව ආයෝජකයෝ, ණය හිමියෝ අනිකුත් ණය හිමියන්ට තම සම්පත් සැපයීමට අදාළ තීරණ ගැනීම සඳහා අවශ්‍ය තොරතුරු සැපයීම.